අයිබෝන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නව ලෝක ආර්ථික පරිසරයේ හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට ඇතිවෙන බලපෑම් පිළිබඳව විශේෂයෙන්ම අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සාකච්ඡා ස්ප්‍රින්ග් මීටින්ග්ස් පහුගිය දිනවල පැවැත්වුණා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරා නව ලෝක ආර්ථික පෙරදැක්ම World Economic Outlook ප්‍රකාශයට පත් කළා. ඒතර අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වර්ෂයේ මුලදීත් ඒ කියන්නේ 2025 ජනවාරි මාසෙදිත් ලෝක ආර්ථික පෙරදැක්මක් ප්‍රකාශයට පත් කළා. ඒතර ඒ ආර්ථික පෙරදැක්ම සහ අලුත්ම නවතම ආර්ථික පෙරදැක්ම මේ පහුගිය දිනවල ප්‍රකාශයට පත් කරපු ඒ කියන්නේ 2025 අප්‍රේල් මාසෙදී ප්‍රකාශයට පත් කරපු ආර්ථික පෙරදැක්මත් අනුව ගත්තාම අපිට මූලික වශයෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් කාරණේ තමයි ලෝක ආර්ථිකයේ සැලකිය යුතු මන්දගාමීත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ ලෝක ආර්ථික වර්ධනය පහතට වැටෙන ස්වභාවයක් තියෙනවා. ඒතර පුරෝකතන අගයන් අපි සලකා බැලුවොත් එහෙම මුලින් අපේක්ෂා කළා මේ අවුරුද්දේ මුලදී මේ ලෝක ආර්ථිකය 2025 වර්ෂයේදී 3.3කින් වර්ධනය වෙයි කියලා. නමුත් දැන් අලුත්ම පුරෝකතනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 2.8කින් වර්ධනය වෙයි කියලා. ඒතර 0.5කින් පමණ මුලින් අපේක්ෂා කරපු ආර්ථික වර්ධනයේ පහත වැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම 2026 වර්ෂයේදී අපේක්ෂා කළා 3.3කින් ආර්ථිකය වර්ධනය වෙයි කියලා. 2026 වර්ෂයේදී ඒ ආර්ථික වර්ධනය 0.3කින් පමණ අඩු වෙනවා. අඩු වෙලා අපේක්ෂා කරන අලුතෙන් 3% පමණ ආර්ථික වර්ධන අගයක් වාර්තා කරයි කියලා 2026 වර්ෂයේදී. ඒ වගේම අනිත් කරුණු කාරණා ගත්තොත් දියුණු ආර්ථිකයන් 1.9කින් 2025 දී ආර්ථික වර්ධනයක් අත්පත් කරගනී කියලා අපේක්ෂා කළා. නමුත් දැන් අලුත් පුරෝකතන අනුව ඒ දියුණු ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධනය 0.5කින් පමණ අඩු වෙලා 2025 මේ වර්ෂයේදී 1.4ක ආර්ථික වර්ධනයක් දක්වා පහත වැටිලා තිබෙනවා. ඒ වගේම ලබන වර්ෂයේදී 2026 වර්ෂයේදී මුලින් අපේක්ෂා කළේ 1.8ක ආර්ථික වර්ධනයක් වාර්තා කරයි කියලා. නමුත් දැන් අපේක්ෂා කරනවා 2026 වර්ෂයේ ආර්ථික වර්ධනය 1.5 දක්වා අඩු වෙයි කියලා. ඒ වගේම නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ගත්තොත් මුලින් අපේක්ෂා කළා 2025 දී 4.2කින් ආර්ථික වර්ධනයක් වාර්තා කරයි කියලා. නමුත් දැන් අපේක්ෂා කරනවා ඒ ආර්ථික වර්ධන වේගය 3.7 දක්වා අඩු වෙයි කියලා. ඒ වගේම 2026 වර්ෂයේදී 4.3කින් වර්ධනය වෙයි කියලා අපේක්ෂා කරපු ආර්ථික වර්ධනය දැන් බලාපොරොත්තු වෙන්නේ 3.9කින් අඩු වෙයි කියලා. ඒතර අපි දන්නවා අපි අභියෝගාත්මක තත්වයක ඉන්නේ. අපි වැටුණු ආර්ථිකයේ කිසියම් දුරකට යථා තත්වයට පත් වෙලා තිබුණත් අපිට තව දුර ගමනක් යන්න තිබෙනවා ආර්ථිකයේ යථා තත්වයට පත් කර ගැනීමේ ගමන් මාර්ගයේ. එතකොට මේ නව ලෝක ආර්ථික පරිසරය විසින් අපිට අභියෝගාත්මක තත්වයක් ඇති කරලා තිබෙනවා. ඒතර ඒ ආර්ථික මන්දගාමීත්වය ලෝක ආර්ථිකයේ ඇතිවෙන අපිටත් බලපානවා. අපි අපනයන වලට, සංචාරක ව්‍යාපාරයට, විදේශ විනිමය ප්‍රේෂණ වලට, ඒ වගේම අපේ කොටස් වෙළඳපොළට, ප්‍රාග්ධන වෙළඳපොළට ලැබෙන විදේශීය ලැබීම් වලට මේ ආකාරයෙන් නොයෙකුත් බලපෑම් අපිට ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළපු නව තීරුබදු ප්‍රතිපත්තිය මාස 3කින් පමණ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ නිසා අපිට ඉතාමත්ම අවිනිශ්චිත සහ වෙනස් වුණු ලෝක ආර්ථික පරිසරයක් හමුවේ අපේ ආර්ථිකයට වෙන බලපෑම අවම කර ගැනීමට සහ සමනය කරගෙන මහජනතාවට වෙන පීඩාව නවම කර ගැනීම සඳහා වන ප්‍රතිපත්තිමය පෙරදැක්මක් වහාම ඇති කරගෙන ඒ සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ලෙස සැලකලා මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා පියවර ගැනීමට කඩිනම් අවධානය රජය යොමු කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒ වගේම ලෝක බැංකුව ප්‍රකාශයට පත් කළ තියෙන වාර්තාවක් අනුව අපේ රටේ ජනගහනයෙන් 3න් 1ක් ඒ කියන්නේ 33ක් පමණ දුප්පතුන් බවට පත් වෙලා තියෙනවා කියලා ඒ වාර්තාවේ සඳහන් වෙනවා. අපි මුලින් කිව්වේ 25ක පමණ පිරිසක් 4න් 1ක් පමණ ජනගහනයෙන් දුප්පත් වෙලා කියලා. දැන් ඒ 4න් 1 කතාව දැන් 3න් 1ක් විතර දුප්පත් කියන තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ආර්ථිකයේ ස්ථාවර වුණත් මහජනතාවගේ පැත්තෙන් ගත්තොත් මහජනතාව විශාල පිරිසක් දුප්පත්කමට ඇද වැටලා තියෙනවා. ඒ නිසා දිලිඳුකම පිටු දැකීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නත් රජයට ඉදිරි කාලයේ දුර ප්‍රමුඛතාවය ලබා දෙන්න සිද්ධ වෙයි.
ඒ නිසා අපි මූලික වශයෙන් මේ කරුණු කාරණා ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නැවත වතාවක් අලුත් ආර්ථික කරුණු කාරණා සමග සාකච්ඡාවක් කරන කිරීමේ අදහසින් අපි සමුගන්නවා මේ කරුණු කාරණා ඔබ හමුවේ තබමින්. බොහොම ස්තුතියි.